ඉල්ගා මේකේ අදහස දෛනික වැඩ දිනචර්යාව. ඒ කියන්නේ අපි දවසේ මොනවද කරන්නේ කියලා. ඉස්සරේ කියවනේ මාතෘකාවේ තිබුණානේ. හරි. කල්යොන් කියන්නේ සම්බන්ධ. එහෙනම් සම්බන්ධ. ඔය කියන්නේ වචන. එහෙනම් දිනචර්යාව සම්බන්ධ වචන. අපි එදිනදා මොනවද කරන්නේ කියන ඒවා සම්බන්ධ වචන තමයි දෙන්නේ. උදේම අපි මොකද කරන්නේ? ඉරණදා අවදි වෙනවා නේද? අවදි වෙනවා. සිතා කියනවා සෝදනවා. මෙතන නම් මූණ සෝදන කොට එකක් දාලා තියෙනවා. මූණ සෝදනන අපි මෙහෙම කියනවා. සේසු හදා. මේක පාවිච්චි කරනවා අපි මූණ සෝදනවා. එහෙනම් සිතා කියනවා සෝදනවා. සේසු හදා කියනවා මූණ සෝදනවා. ඉර තත්තා පේනවා මොනවාද? දත් මදිනවා. දත් මදිනවා. ශික්ෂා හදා කෑම කනවා ආහාර ගන්නවා. ඒ විදිහට උදේ නැගිට්ටාම කරනවා ඒ ටික. ඊට පස්සේ අපේ කෑමෙන් පස්සේ උදේට කාලා නැත්තම් ආහාර ගැනීමෙන් පස්සේ මොකද වෙන්නේ? චුල්ගන් හදා වැඩට යනවා. වැඩට යනවා. තේගන් හදා වැඩ ඇරෙනවා. නම් වැඩට ගියා අපහු වැඩ ඇරිලා යා ගෙදර එනවා. ගේම් හදා පරිගණක ක්‍රීඩා කරනවා. ගේම් හදා පරිගණක ක්‍රීඩා කරනවා. ඔයගොල්ලෝ ෆෝන් එකෙනුත් ගේම් ගහනවනේ. හරි. ඊට පස්සේ දෙනවා චොන්සෝ හදා පිරිසිදු කරනවා. පිරිසිදු කරනවා. හරි. ඊළඟට දෙනවා චංගල් පෝදා. චංගල් පෝදා බඩු මිලදී ගන්න. බඩු මිලදී ගන්න. හරි. සංචේක හදා ව්‍යායාමයට ඇවිදිනවා. සංචේක හදා ව්‍යායාමයට ඇවිදිනවා. ශව හදා කියනවා නානවා. මේකට කොරියන් වචනේ මොග්ගොක් හදා. ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරලා දෙනවා මොග්ගොක් හදා. එහෙම නැත්නම් ශව හදා නානවා. චිංගුරල් මන්නදා යහලුවකෝ හමු වෙනවා. මේ විදිහට වචන තියෙනවා. හරිද? මේ වචන ටික දන්න. ඉරණදා නැගිටිනවා අවදි වෙනවා. සෝදනවා සිතා. සේසු හදා මේක මුහුණ සෝදනවා කියන වචනේ මෙයා පාවිච්චි කරනවා. මුහුණ සෝදනවා මේකත් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟට ඉරල් තත්තා දත්මා දිනවා. ශික්ෂා හදා කෑම කනවා ආහාර ගන්නවා. චුල්ගන් හදා වැඩ යනවා. තේගන් හදා වැඩ ඇරෙනවා. ගේමල් හදා ගේම් හදා පරිගණක ක්‍රීඩා කරනවා. චොන්ස හදා පිරිසිදු කරනවා. ඔය විදිහට දාගන්න ඒ වචන. චංගල් පෝදා බඩු මිලදී ගන්න. බඩු මිලදී ගන්නවා. සංචේක හදා ඇවිදිනවා. අපි ව්‍යායාමයට ඇවිදිනවට කියනවා ඇවිදිනවා. සංචේක හදා ශව හදා එහෙම නැත්නම් මොග්ගොක් හදා නානවා. ශව හදා මොග්ගොක් හදා නානවා. චිංගුරල් මන්නදා යහලුවකු හමු වෙනවා. යහලුවකු හමු වෙනවා. මේ විදිහට. හරිනේ? මේ වචන ටික දාගන්න අවශ්‍ය තැන් වල. හරි. ඊළඟට දෙනවා තව වචන යුගෙසිල් විවේකාගාරය. විවේකාගාරය යුගෙසිල්. මේජොන් අලවිසල. අලවිසල. බඩු විකරණ ස්ථාන. කොන්වොන් උද්‍යානය. උද්‍යානය. සදා කියන්නේ මිලදී ගන්නවා. මේකට සමාන වචන මතකද? කුයිප් හදා. කුයිප් හදා කුමේ හදා. මේ වචනත් මෙතන ලියන්න. කුයිප් හදා කුමේ හදා. මොකද්ද මේ උපගේම අදහස? මේ තුනේම අදහස මිලදී ගන්නවා. මිලදී
ගන්නවා. හරිද? ඒ වචන ටිකක් ලියන්න. අපිට ඊළඟට තියෙනවා මෙතන මෙන්න මේ වචනේ චාල් මොක්කෙස්ම්නිදා කියන වචනේ කොරියාවේ අපි කෑම කන වෙලාවට කරන ආචාර කිරීම තමයි චාල් මොක්කෙස්ම්නිදා කියන්නේ. අපි කෑම බෙදා ගන්න වෙලාවට අපි කියනවා චාල් මොක්කෙස්ම්නිදා. මේකේ අදහස හොඳින් කන්නම් කියන. හරිද? මෙයා මේකේ අදහස හොඳින් කන්නම්. හොඳින් කන්නම්. සාමාන්‍යයෙන් ඒ ආචාර කිරීම කරන හැම අවස්ථාවකම ආචාර කිරීම කරනවා. කෑම කන වෙලාවේ කරන ආචාර කිරීමක් තමයි මේක. බලන්න පළවෙනි කෙනා කියනවා මානි තිසයෝ. මානි කියන්නේ ගොඩක් කියන අදහස. තිසයෝ කන්න. එහෙනම් මෙතන පළවෙනි කෙනා කියනවා කොහොමද? ගොඩක් කන්න. මොක්තා කියන එක කනවා කියන්නේ මොක්තානේ. ඒකට ගෞරවාන්විත පදයක් තියෙනවා මෙහෙම ත්‍රිසිතා කියලා. ඒක තමයි තියෙන්නේ ත්‍රිසයෝ කියලා. මේ දෙකේම අදහස කනවා. ගෞරවාන්විතව දක්වන්න වුණොත් අපි දානවා ත්‍රිසිතා කියන එක. එතකොට ඒක මේ විදිහට ඇවිල්ලා ත්‍රිසයෝ කියලා කියනවා. මානි ත්‍රිසයෝ ගොඩක් කන්න. අනිච්චනා කියනවා බලන්න නේ. නේ කියන්නේ මොකද්ද? ඔව්. චාල් කියන්නේ හොඳින්. මොක්කෙස්ම්නිදා කන්නම්. යා කියන හොඳින් කන්නම්. මෙන්න මේ විදිහට කොරියාවේ කෑම කන වෙලාවට කරන ආචාර කිරීමක් තමයි මේ තියෙන්නේ. හරිද? ඊළඟට දෙනවා හගින් හේව. පරීක්ෂා කරන්න අපි ඉගෙන ගත්ත දේවල් මේ පාඩමේ. බලා ගන්න. මොනවද අපි ඉගෙන ගත්තේ? සිගනල් මරල් සොයිත්තා. සිගන් කියන්නේ වෙලාව, මරල් සොයිත්තා. කතා කරන්න පුළුවන් වෙලාව කියන්න පුළුවන් අපිට. මේකෙන් අපිට පුළුවන් වුණා වෙලාව කියන්න හැකියාව ආවා මේ පාඩමෙන්. වෙලාව ගැන ඉගෙන ගත්තනේ. කොහමද? පැය ටික ඉගෙන ගත්තා නේද? විනාඩි ටික ඉගෙන ගත්තා. එහෙනම් වෙලාව අහන විදිය ඉගෙන ගත්තා. එහෙනම් අපිට පුළුවන් දැන් වෙලාව ගැන කතා කරන්න. අපි බැලුවා චිගම් යොත්සිම්නිකා. එහෙම නැත්නම් චිගම් යොත්සියෝ. දැන් වෙලාව කීයද? දැන් වෙලාව අචිම ආප්සි සම්සිප්පුන් නැත්තම් අචිම ආප්සි බාන් දැන් වෙලාව 9:30යිනේ. අන්න ඒ විදිහට අපිට පුළුවන් ඒ ගැන කතා කරන්න. ඊළඟට දෙනවා තොන්චාගේ ඉරෝනානන්. මේකේ අදහස ක්‍රියාව සිදුවන. කිසියම් ක්‍රියාව සිදුවන එහෙම නැත්නම් ඇතිවන. සිදුවන එහෙම නැත්නම් ඇතිවන. ඉරෝනාදා කියන්නේ මෙතන අවදි වෙනව නෙමෙයි. ක්‍රියාව සිදුවන ක්‍රියාව ඇතිවන චාන්සෝ. මොනවද චාන්සෝ කිව්වේ? ස්ථාන. එහෙනම් මුත්කෝ තේදා පහල්සුයිත්තා. ස්ථාන පිළිබඳව විමසලා පිළිතුරු දෙන්න පුළුවන්. ස්ථාන ගැන ස්ථානයක් කරන ක්‍රියාවක් ගැන විමසා පිළිතුරු දෙන්න පුළුවන්. ඒකට අපි ඉගෙන ගත්ත මොකද්ද? මෙතන අපි ඒ කියන එක ඉගෙන ගත්තා. වෙලාව සම්බන්ධව කතා කරා ඒ කියන ව්‍යාකරණ. එහෙනම් ස්ථානයක සිදුවන ක්‍රියාවක් ගැන කතා කරා අපි ඒසෝ කියලා එකක් නේද? සිත ඉඳලා කියන. එහෙනම් අපි ඒකත් පාවිච්චි කරලා අපිට පුළුවන් ක්‍රියාව ඇතිවන ස්ථානය ගැන කතා කරන්න. විමසා පිළිතුරු දෙන්න නේද? අපිට පුළුවන් විමසා පිළිතුරු දෙන්න. ඔදියේසෝ කොම්බුහේය. කොහේ සිට පාඩම් කරනවද ඉගෙන ගන්නවද? අපිට කියන්න පුළුවන් මෙහෙම තොසග්වානේසෝ කොම්බුහේය. පුස්තකාලයේ සිට පාඩම් කරනවානේ. ඔදියේසෝ ඉල්හේය. කොහේ වැඩ කරනවද? කොහේ සිට වැඩ කරනවද? අපිට උත්තරයක් දෙන්න පුළුවන් පේසායේසෝ ඉල්හේය. කර්මශාලාවේ සිට වැඩ කරනවා. අපිට ඒ හැකියාව තියෙනවා දැන්. ඊළඟට දෙනවා හරෝ ඉල්ගා ඒ තෙහේ. දිනචර්යාව පිළිබඳ දවසේ දෛනික වැඩ පිළිබඳව තෙහේ කියන්නේ පිළිබඳ කියන එක. පිළිබඳව මුත්කෝ තේදා පහල්සුයිත්තා. විමසා පිළිතුරු දෙන්න පුළුවන්. නේ අපිට දිනචර්යාව සම්බන්ධ දවසේ වැඩ සම්බන්ධ දිනචර්යාව පිළිබඳව විමසා පිළිතුරු දෙන්න පුළුවන්. අපි ඉගෙන ගත්තා.
අපිට අහන්න පුළුවන් මියොත්සියේ චුල්ගන් හේයෝ කීයට වැඩට යනවද? අපි කියන ආච්චිම යොදොල්සි බානේ චුල්ගන් හේයෝ උදේ 8:30ට වැඩට යනවා. ඒ විදිහට අපිට පුළුවන් මේ පාඩමෙන් ඉගෙන ගත්ත දේවල්. හරි? ලියන කොටස ඒකේ තියෙනවා මුන්හාවා චොම්බෝ සංස්කෘතිය සහ විස්තරය. චික්ජන් ඉනේ හරු. චික්ජන් ඉන් කියන්නේ වැඩපළ සේවකයා කියන එක. එහෙනම් වැඩපළ සේවකයෙකුගේ දිනය. වැඩපළ සේවකයෙකුගේ දිනචර්යාව. දිනය එහෙම නැත්නම් දිනචර්යාව. එහෙනම් ඔන්න වැඩපළ සේවකයෙක්ගේ දිනය කොහොමද? එයා දවස ගත කරන්නේ කොහොමද කියලා තමයි තියෙන්නේ. වැඩපළ සේවකයෙකුගේ දවස නැත්නම් දිනය එයාලා මේ දවස කොහොමද ගත කරන්නේ කියලා තමයි මේක ඇතුලේ කියන්නේ. මේක නිකන් රවුමක් චක්‍රයක් අපෝ. කොරියානු වැඩපළ සේවකයෙක් ගත්තොත් චක්‍රයක් රවුමක් තියෙන්නේ. මෙයාලා දවස ගෙවෙන්න එක විදියට හැමදාම ගත කරන්න එක ආකාරයකට. උදේට මොකද කරන්නේ? වැඩට යනවා, වැඩ කරනවා, දවල් කෑම කනවා, ආයෙ හවස වැඩ කරනවා, ආයෙ ඕටී තිබුණොත් වැඩ කරනවා, ඊට පස්සේ වැඩ ඇරෙනවා. ගෙදර ඇවිල්ලා ආයෙ මොකද කරන්නේ? නිදා ගන්නවා. පවෙන් දුක නැගිටිනවා, ආයෙ වැඩට යනවා, වැඩ කරනවා, ගෙදර එනවා, නිදා ගන්නවා. ඒ විදියට තමයි මේක හැමදාම එකම රවුමක් තුල ඒගොල්ලෝ ක්‍රියාත්මක කරනවා. එහෙමයි වැඩ කරන පුද්ගලයෝ. එහෙනම් ඒක තමයි මේ කියන්න යන්නේ කොහොමද කොරියානු ජාතිකයෙක්ගේ දිනචර්යාව. එයා දවස ගෙවන්නේ වැඩපළ සේවකගේ දවස කොහොමද ගෙවෙන්නේ කියන එක තමයි මේකේ කතා කරන්නේ. හරි. අපි බලමු තියෙන දේවල්. අවශ්‍ය තැන්වල ලියමු අපි. හංගුගේ කොරියාවේ චික්ජන් ඉන්දරන් වැඩපළ සේවකයින් තෙබුබුන් වැඩි පිරිසක්. මෙතන තෙබුබුන් කියනවා වැඩි පිරිසක්. එහෙම නැත්නම් වැඩි කොටසක් කියන්න පුළුවන්. මෙතන පුජ්‍යලය ගැන නිසා වැඩි පිරිසක්. කොරියානු වැඩපළ සේවකයින් වැඩි පිරිසක් ආහොප්සියේ ඉරල් සිජාඛම් නිදා නාමයට වැඩ ආරම්භ කරනවා. ආහොප්සි නාමය ඉල් වැඩ සිජාඛම් නිදා ආරම්භ කරනවා. එහෙනම් වැඩ ආරම්භ කරන්න කීයටද? මෙන්න මේ වෙලාව 9. එහෙනම් කොරියාවේ සාමාන්‍යයෙන් වැඩ පටන් ගන්න 9ට. 8:08මාර 9 එහෙමයි තියෙන්නේ. සමහර කම්පැනිවල 8ට වැඩ පටන් ගන්නවා, සමහර අය 8:00මාරට, සමහර අය 9. ඒ අනුව වැඩ කරන වෙලාව වෙනස් වෙනවා. හරිද? හරි. එහෙනම් ඔන්න වැඩ පටන් ගන්න වෙලාව 9ට. ඊළඟට කියනවා මෙහෙම චුල්ගන් හල්තේනන් වැඩට යන විට. මෙයාලා වැඩට යන විට එයාලා යන්නේ කොහොමද කියන්න හදන්නේ දැන්? චිහා චොරිනා. ඉනා කියන්නේ හෝ. චිහාචල් උමන්දුම්රිය. උමන්දුම්රිය හෝ. හොස බසය සහ වැනි කත්තන් කියන්නේ වැනි. ඒ දෙකට ඒ වගේ දේවල් වලට පොදුවේ කියන්නේ මොකද්ද? තේචුන් කියොතොම් පොදු ප්‍රවාහන. පොදු ප්‍රවාහනය. තේචුන් කියොතොම් පොදු ප්‍රවාහනය. ඉයොන් හගිදෝ හම්නිදා භාවිතා කිරීමක් කරනවා. ඉයොන් හදා භාවිතා කිරීමක් කරනවා. හගෝ සහ භාවිතා කිරීම කරනවා සහ එහෙනම් ඊළඟට කියනවා මෙන්න මෙයා කෙයින් සංයොංචාර පෞද්ගලික වාහන. එහෙනම් මේකේ අදහස පෞද්ගලික වාහන. පෞද්ගලික වාහන මොනවද කරන්නේ?
ඉයොන් වගේ තමයි භාවිතා කිරීමක් කරනවා. හරි. ඊළඟට කියනවා මෙන්න මෙහෙම. චුල්තේගන් මේක ගැටියෙන් කිව්වොත් ඔෆිස් ටයිම් එක. වැඩට යන එන වේලාවේ. මේක ඇතුලේ තියෙනවා වැඩට යන එන දෙකම තියෙනවා. යන එන සිගණේන වේලාවේදී නම් චෝතං ඒ ප්‍රවාහණය මෙව හොන් චප්ප්‍යා යෝ මෙව කියනවා ගොඩක් මේක අදහස මෙව ගොඩක් හොන් චප්පා යෝ මේක මෙතෙන්ට ගිහිල්ලා මේ පයන්න වෙලා තමයි උච්චාරණය වෙන්නේ හොන් චප්පා යෝ එතකොට අදහස වෙන්නේ සංකීර්ණ ඒ කියන්නේ මොකද්ද ගොඩක් සංකීර්ණ වෙනවා කියන්නේ මොකක්ද? තද බදය නේද? අපි කියන විදිහට මාර්ග තද බදය. රත වාහන ගොඩක් තද බදය. එහෙමදාම අපි තද බදය. ට්‍රැෆික් එක. රත වාහන ගොඩක් තද බදය නිසා යේ කිචි අන්නන් ඉල්ලෝ මේකේ අදහස තමයි අනපේක්ෂිත සිදුවීම් වලින් අපි හිතන්නේ නැති දේවල් වලින් අපි හිතන්නේ නැති දේවල් වලින් අනපේක්ෂිත සිදුවීම් වලින් ඉල් කියන වැඩ සිදුවීම් කියලා දාමු අපි අනපේක්ෂිත සිදුවීම් වලින් ඔරෙවුම් කියන්නේ අපහසුතාවයන් එහෙම නැත්නම් අමාරුකම් අපහසුතාවය අපහසුතාවයන් එනම් අනපේක්ෂිත සිදුවීම් නිසා අපහසුතාවයන් චොක්කිදෝ හම්නෙදා මේ චොක්තා කියන්නේ යමක් අපි අත්විඳිනවා මේ අත්විඳීම අත්විඳිනවා කියන අදහස යමක් අපි අත්විඳිනවා මොකක්ද අත්විඳින්නේ අර අනපේක්ෂිත සිදුවීම් වලින් අත්විඳිනවා අපි ඒ වගේ අත්දැකීම් නැත්නම් අත්විඳීමක් සිදු වෙන්න පුළුවන් කියලා කියනවා එහෙනම් මේ කොටසේ තියෙනවා කොහොමද වැඩට යන වෙලාව තියෙනවා වැඩට යන්නේ කොහොමද කියලා දෙනවා ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මොනවද කියලා නේද ඒ වගේම මේ වැඩට යන අවස්ථාවේ ප්‍රවාහන එහෙම නැත්නම් රත වාහන හදබදය ගැන කියනවා ඒක නිසා ඒගොල්ලෝ අනපේක්ෂිත සිදුවීම් වලින් අපහසුතාවයන් අත්විඳිනවා කියලා කියනවා ඔන්න ඒ කොටස එහෙනම් අපි බලමු ඊළඟ කොටසෙන් මොනවද තියෙන්නේ ඊළඟ එකේ මොනවද කියන්නේ ඊළඟට කතා කරනවා මෙයා චොම් සිමන් දිවා ආහාරය වැඩ ගියානේ දැන් ඔන්න දිවා ආහාරය වැඩ කරා දවල් කෑම කන්න ඕන දිවා ආහාරය පොතොන් සාමාන්‍යයෙන් යොල්තුසියේසෝ හංසිසායේ 12 සිට 1 අතරේ එනම් 8ට වැට යනවා නම් එයා 12ට කෑමකට අතර කරනවා 8:00 යනවා 12:00ට 9ට යනවා ඒගොල්ලෝ කෑම කනවා 1ට පැය 4කින් පස්සේ හරි එහෙනම් 12 සිට 1 අතරේ කුනේ සික්තං ඒසෝ අපි දන්නවා කුනේ සික්තං කියන්නේ ගෘහස්ත ආපනශාලා සාමාන්‍යයෙන් වැඩපළක ආපනශාලාවක් තියෙනවා අපිට කෑම දෙනවා වැඩපළෙන් සික්තං එකක් තියෙනවා මොන්නන්දේ කනවා ගෘහස්ථාපනශාලාවේ කනවා ඊළඟට කියනවා මෙහෙම කුනේ සික්තංහි ගෘහස්ථාපනශාලාවක් ඔප්සමියොන් නොමැති නම් එහෙම නැත්නම් නැතිනම් ගෘහස්ථාපනශාලාවක් නොමැති නම් නැතිනම් මොකද කරන්නේ හේසා කංචෝයේ ආයතන නැත්නම් කර්මාන්තශාලාව කංචෝ කියන්නේ ළඟ එහෙම නැත්නම් කිට්ටුව
මේ කංචෝ කියන එකට සමාන වචනයක් චූබ්යොන්. චූබ්යොන් එහෙම නැත්නම් ඉන්ගන් කියන්නේ කිට්ටුව ළඟ. චූබ්යොන් කංචෝ ඉන්ගන් ළඟ කිට්ටුව අසල. සික්තන්ගේ සෝ මොක්සම් නිදා ආපන ශාලාවේදී කනවා. එහෙනම් ඒගොල්ලෝ දවල් කෑම කන්නේ කොහොමද කියලා තමයි ලයින් කියන්නේ. නේද? එහෙනම් ගෘහස්ථාපන ශාලාවක් නැත්තම් කිට්ටුව තියෙන කර්මාන්තශාලා ළඟ කිට්ටුව තියෙන ආපන ශාලාවේදී කනවා. චොම්සිමන් දිවාහාරය කත්තන් පූසෝ ඒ. කත්තන් පූසෝ ඒ කියන්නේ එකම අංශය. දැන් අපි වැඩපළක විවිධ අංශ තියෙනවා. අපි ගාමන්ට් එකක් ගත්තොත් පැකින් පැත්ත තියෙනවා නේද? කටින් පැත්ත තියෙනවා. ඒ වගේම මහාන පැත්තක් තියෙනවා නේද? චෙක් කරන පැත්තට. අන්න ඒ වගේ එකම අංශයේ එකම ශේෂ්ත්‍රයේ කියන්නේ එකම වැඩ අංශයේ කත්තන් පූසෝයේ එකම අංශයේ එකම වැඩ අංශයේ සරාම්දල්ගා පුජ්‍යලයින් සමග සරාම්දල්ගා පුජ්‍යලයින් සමග පේසා ඒසෝ කර්මාන්තශාලාවේදී හජි මොතන් කරන්න හජි කරන්න මොතන් කියන්නේ බැරි උණු. මේක අදහස බැරි උණු. කරන්න බැරි උණු මේක උච්චාරණ මෙයා අල් මයන්න කළා ඔම්මු කියන්නේ වැඩ කරන්න බැරි වූ වැඩ ගැන මොනවද කරන්නේ? ඉයාගුඩෝ ආමයන්සෝ කතා කරමින් කරන්න බැරි වුණු වැඩ ගැන කතා කරමින් ආමයන්සෝ කරමින් හම්කේ මොංනන් එකට කන මේ අය එකතු වෙලා එකට කන kyonguga mansam nida kyongu කියන්නේ අවස්ථා. එහෙනම් අවස්ථා මොකද්ද? මාංශම් නිදා වැඩි. මේගොල්ලෝ එකට මොනවද කරන්න බැරිුණු වැඩ ගැන කතා කරමින් එකට කන අවස්ථා වැඩි. එහෙනම් ඔන්න කෑම ගැන. ඊළඟට තියෙනවා බලා ගන්න. ඉල්බු චිග්ජං ඉන්දරන් ඉල්බු චිග්ජං ඉන්දරන් සමහර සේවකයින් හැමෝම නෙමෙයි සමහර අය කොටසක් චොම්සිම් සිගනල් දිවා ආහාර වේලාව ඉයම් හයෝ භාවිතා කර දිවා ආහාර වෙලා භාවිතා කර කන්දන්හන් සරල කන්දන් හදා කියනවා සරල චිමි මොනවාද විනෝද හල්දම් කියනවා ක්‍රියාකාරකම් එහෙනම් සමහර සේවකයන් දිවා ආහාර වේලාවය භාවිතා කර සරල විනෝද ක්‍රියාකාරකම් වලින් මොනවද චුල් ගිදෝහම් නිදා ප්‍රබෝධමත් වීමක් කරනවා ප්‍රබෝධමත් වීමක් කරනවා නැත්නම් තෘප්තිමත් වීමක් කරනවා අන දිවාහාර වෙලා තව දේවල් කරන ඒගොල්ලන්ගේ මොනවද සරල විනෝද ක්‍රියාකාරකම් වලින් තෘප්තිමත් ප්‍රබෝධමත් වීමක් කරනවා හරි එහෙනම් ඒ කොටසෙන් කතා කරේ කොහමද දවල් කෑම වේලාව කන්නේ කොහෙද ළඟ ගෘහස්ථාපන ශාලාව එහෙම නැත්නම් ළඟ තියෙන ආපන ශාලාවකට ගිහලා කෑම කනවා කන්නේ මොන අයද එකම අංශය අය එකට කනවා නේද ඒ කන වෙලාවට මොනවද කරන්නේ කර්මාන්තශාලාවේ කරන්න බැරි වුණු වැඩ ගැන කතා කිරීමක් කරනවා
ඒ වගේම දවල් කෑම වෙලාවේ නැත්නම් දිවා ආහාර වෙලාවේ සමහර සේවකීන් මොනවද කරන්නේ? ඒ ඊතර වෙලාව භාවිතා කරලා සරල විනෝද ක්‍රියාකාරකම් වලින් තෘප්තිමත් එහෙම නැත්නම් ප්‍රබෝධමත් වෙනවා. හරි. අපි බලමු ඊළඟට මොනවද කියන්නේ. ඊළඟට කතා කරනවා එහෙනම් දවල්ට කෑවා. වැඩට ගියා. යන විදිය ගැන කිව්වා. ඒ අද්දී එයාලා පත් වෙන අපහසුතාවයන් ගැන කිව්වා. දැන් කතා කරන්න යනවා තේගනන්. තේගන් කියන්නේ මොකද්ද? වැඩ ඇරීම. එහෙනම් වැඩ ඇරීම, වැඩ අවසන් වීම කොහොමද කියලා තමයි ඊළඟට කියන්නේ. තෙබුබුන් වැඩි පිරිසක් උඩ ලිව්වා යොසොස්සි 6ට. නම් වැඩි පිරිසක් වැඩ ඇරෙන්නේ කීයටද? 6ට. 9ට ගියා 6ට වැඩ ඇරනවා. හජිමාන් නමුත් මේකේ අදහස නමුත් ජිමාන් එහෙම නැත්නම් හජිමාන් නමුත් 6ට වැඩ ඇරෙන නමුත් එහෙනම් නමුත් කියලා පිටපැත්තේ කතා කරනවා විරුද්ධ දෙයක්. 6ට වැඩ ඇරෙන නමුත් ඉරල් තා කන්නගේ මොතසල් තේනන් ඉරල් වැඩ තා වැඩ තා කියන්නේ සියල්ල ඔක්කොම වැඩ සියල්ල කන්නජි අවසන් කරන්න අවසන් කිරීමට මොන වෙලාවේද අවසන් කිරීමට මොත් හෙසල්තේ මොතසල්තේ නන් අවසන් කිරීමට මොන වෙලාවේද බැරි විට බැරි අවස්ථාවල බැරි විට එහෙනම් වැඩ සියල්ල අවසන් කරන්න කිරීමට බැරි විට මොකද්ද කරන්නේ ඒගොල්ලෝ යාගනල් හම්නිදා රෑ වැඩ කරනවා රෑ වෙනකන් වැඩ කරනවා රෑ වැඩ කරනවා අපි 6ට වැඩ කරනවා නමුත් රෑ 10 වෙනකන් වැඩ කරනවා එහෙම නැත්නම් රෑ 11 වෙනකන් වැඩ කරනවා රෑ වැඩ කරනවා වැඩ ඇරෙන්නේ නැහැ අපි රෑ වැඩ කරනවා ඔන්න සමහර අය වැඩ අවසන් කරන්න බැරි වුණොත් රෑ වැඩ තියෙනවා ඒ කියන්නේ OT කරන්න වෙනවා තේගන් හුවේ තේගන් හුවේ කියන්නේ වැඩ ඇරීමෙන් පසු මේ හුවේ කියන්නේ පසුව මොන පසුවද වැඩ ඇරීමෙන් පසුව මේ සයිදා කියන්නේ ගොඩ ගැහෙනවා. අපි මොන හරි දේවල් අපිට එකතු වෙනවා ගොඩ ගැහෙනවා. එහෙනම් කියන්නේ යනවා සයින් හිරෝවා. ගොඩ සමන එකතු වෙන මොනවද? මහන්සිය සහ මාංශය. අපේ මහන්සිය එක තැනකට එකතු වෙනවා අපේ ඇඟට මාංශي. මහන්සිය සහ මහන්සිය මේ එහෙනම් අපිට ඇති වුණු මහන්සිය සහ ස්ථිරසර මානසික ආතතිය. වැඩ නිසා අපිට මේක එනවා මානසික ආතතිය. පුල්ගෝ නැති කිරීම. පුල්දා කියන නැති කරනවා. තව මේ පුල්දා කියන එක පාවිච්චි කරනවා මොකටද? බුරුල් කරනවා ලිහනවා ඒ වගේ ඒවට පාවිච්චි කරන පුල්දා කියන වචන මානසික ආතතිය නැති කර ටීම් වර්කර් කණ්ඩායම් වැඩ ටීම් වර්කර් කියන්නේ කණ්ඩායම් වැඩ ඒ කණ්ඩායමේ වැඩ තජිගි වීහේ ජීවිහේ කියන්නේ කිරීම වෙනුවෙන් මෙතන තජිගි වීහේ කියන්නේ ශක්තිමත් කිරීම වෙනුවෙන් කණ්ඩායම් වැඩ ශක්තිමත් කිරීම වෙනුවෙන් සංසා කියන්නේ කවුද? සංසා නා උසස් නිලධාරිය. උසස් නිලධාරියා හෝ
උසස් නිලධාරියා හෝ සංසානා පොන්යෝදල් මේක කියවෙද්දී මෙතන අල් නයන්න වෙලා කියවන්නේ අල් නයන්න වෙලා කියනවා පොන්යෝදල්ගා සම සේවකයින් සමග සම සේවකයින් සමග එනම් සමසේවකයන් සමග හේසිගල් හේසික් කියන්නේ මොනවද කර්මාන්තශාලා පාඩි ඒ කියන්නේ මේ සේවකයන් එකතු වෙලා මොනවද පාටියක් කරන අවස්ථාවක් තියෙනවා හේසිගල් හල්තේඩෝ ඉස්සම්නිදා පාටියක් කරන අවස්ථාවක් තියෙනවා මෙන්න මේ විදිහට ඒගොල්ලෝ එකතු වෙලා කවුද උසස් නිලධාරී හෝ තොන්යෝදල් සමසේවකයන් සමග මොනවද හේසිගල් හල්තේඩෝ ඉස්සම්නිදා පාටියක් කරන අවස්ථාව ඊළඟට කියනවා ඔතොන් සාරාම්දරන් ඇතැම් පුජ්‍යලයින් එහෙම නැත්නම් සමහර පුජ්‍යලයින් ඇතැම් එහෙම නැත්නම් සමහර සාරාම්දරන් පුජ්‍යලයින් චුල්ගන් ජොන් ජොනිනා චුල්ගන් ජොන් කියන්නේ වැඩට යාමට පෙර ජොන් කියන්නේ පෙර වැඩට යාමට පෙර ඉනා හෝ තේගන් හූ ඒ වැඩ ඇරීමෙන් පසුව වැඩ අවසන් වීමෙන් පසුව එනම් සමහර පුජ්‍යලයින් ඇතැම් පුජ්‍යලයින් චුල්ගන් ජොනිනා වැඩ යාමට පෙර හෝ තේගන් හුවේ වැඩ ඇරීමෙන් පසුව චාසිනේ මෙන්න මේකේ අදහස චාසිනේ තමාගේ චාසිනේ කියන්නේ තමාගේ කොංගඟල් සෞඛ්‍ය තමාගේ සෞඛ්‍ය විහේ වෙනුවෙන් එහෙම නැත්නම් මේකට තව කියනවා උදෙසා තමාගේ සෞඛ්‍ය වෙනුවෙන් එහෙම නැත්නම් උදෙසා උන්දොඟල් හගොනා ක්‍රීඩා හගොනා කියන්නේ කරනවා හෝ ගොනාවත් හෝ උන්දම් ක්‍රීඩා කරනවා හෝ චාගි කියන්නේ තමාගේ කියන එක තමාගේ කේපරල් විහේ දියුණුව සංවර්ධනය විහේ ලිව්වා වෙනුවෙන් උදෙසා වේගුගෝ විදේශීය භාෂා හග්ගුණේ විදේශීය භාෂා අධ්‍යාපන ආයතන හග්ගුණේ අධ්‍යාපන ආයතනයට තනිගිඩෝ හම්නිදා තනිදා කියනවා යනවා එනවා මේ දෙකම තියෙනවා යාමත් කරනවා එහෙනම් මෙයාලා අධ්‍යාපන ආයතන වලට ගිහිල්ලා විදේශීය භාෂාව ඉගෙන ගන්නවා මොකටද? තමාගේ දියුණුව, තමාගේ වර්ධනය වෙනුවෙන්. තමාගේ දියුණුව වෙනුවෙන් තමයි මේ දේවල් කරන්නේ. ඔන්න දවස ගෙවන විදිය කොරියානු වැඩපළ සේවකයෙක්. එහෙනම් ඒක තියෙනවා ප්‍රස්ථාරයක් විදියට. එයාලගේ දිනචර්යාව බලන්න ප්‍රස්ථාරයක් විදියට දෙනවා. මේක අපි බලමු. අපි මෙතනින් පටන් ගමු. රෑ 12. රෑ 12 මේ කොටස.
මේ චීචිම් කියන්නේ චදා කියන එක. මොනවද? නිදා ගන්නවා. රෑ 12 ඉඳන් ඒගොල්ලෝ නිදා ගන්නවා. මෙතන වෙලාවක් දාලා නැහැ. ඊළඟට මොකද්ද මෙතනත් කරන්නේ? මේ කොටසෙන් කරන්නේ මේ පොඩි වෙලාව මොකද්ද? අවදි වෙනවා. එහෙනම් මේක නිදා ගන්න. නිදා ගන්නවා නැත්නම් නිදා ගැනීම. කිසම් අවදි වෙනවා. උදේට අවදි වෙනවා. හරි. චුල්ගන් ඊළඟට මේ කොටස මොකද්ද මේ 9 වැඩට යනවා. අවදි වෙනවා ඊළඟට කාලා බීලා වැඩට යනවා. ඕජෝන් නොම්මු කියන්නේ පෙරවරු වැඩ. අපි පෙරවරු ඉගෙන ගත්තනේ. පෙරවරු වැඩ කරනවා. උදේවරුේ වැඩ ටික කරනවා අපි. ඔම්මු කියන්නේ වැඩ. පෙරවරු වැඩ. චොම්සිම් සිගන් දිවා ආහාර වෙලාව. දිවා ආහාර. තවල් කෑම වේලාව මෙහෙම තියෙනවා. මේ කොටස 12:01 මෙතන 9 ඉඳන් 12 නැත්නම් 1 මෙතන ඒ කාලේ මොකද කරන්නේ? උදේ වැඩ කොටස කරනවා. ඊළඟට කරනවා 1 සිට මෙන්න මේ කොටස 6 වෙනකන් ඔහු ඔම්මු පස්වරු වැඩ. පස්වරු වැඩ. හවස වැඩ ටික ගන්න. හරිද? හැන්දෑවේ 6ට මොකද කරන්නේ? තේගන් මිත් ගේයින් සිගන් වැඩ ඇරීම සහ වැඩ ඇරෙනවා. ගේයින් සිගන් කියන්නේ පෞද්ගලික වේලාව. තමන් පෞද්ගලිකව අවශ්‍ය දේවල් කරන වේලාව. පෞද්ගලික වේලාව ගත කරනවා. තමන්ට අවශ්‍ය තමන්ගේ වැඩ කරන්න ඒ කාලේ ගන්නවා 6 ඉඳලා රෑ 12 වෙනකම්. රෑ 12ට ඉඳලා ගන්නවා උදේ 6ට නැගිට්ටොත් ඔව් නැගිටලා ඒ වැඩ කළා 9 වෙද්දි වැඩට යනවා. හරි? ඔන්න ඒ විදිහට තමයි කොරියාවේ වැඩපළ සේවකයෙක්ගේ දිනචර්යාව. ඔබ චක්‍රයක් පේනවනේ. ඒ චක්‍රය හැමදාම ওই විදිහට යනවා. පුද්ගලයෙක්ගේ දිනචර්යාව ওই විදිහට තමයි. හරි නේද? හරි. එහෙනම්